Pretty Passion by Shamali channel එක වෙත ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ලස්සනටත් පහසු වෙනුත් අඳින්න පුළුවන් raglan sleeve එකක් නිවැරදිව මසා ගන්නේ කොහොමද කියලා. ඉතින් මේ raglan sleeve එක සාමාන්‍ය අත් කොටසකට වඩා ටිකක් වෙනස්. මේ අත් කොටස උඩ හිසෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. බෙල්ල අසලින් පටන්ගෙන කිහිල්ල දක්වා දිවෙන මෙහුන් රේඛාවක් කරහා තමයි ඇඳුමට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක ඔයාට මෙන්න මේ තියෙන වීඩියෝ ක්ලිප් මගින් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. බලන්න ඔයාට ඒක පැහැදිලිවම පේනවා මම මේ කියන දේ. ඉතින් ඒක නිසා ඔයා මේ අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න දේ හොඳින් අවබෝධ කරගන්න ඕන. මේ ස්ලිව් එක නිර්මාණය කරගන්න. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකම් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම අපි මෙන්න මේ ආකාරයට මූලික පතරම නිර්මාණය කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මෙතන මූලික පතරම කලින් නිර්මාණය කරගත් එක පිටපත් කරගෙන තියෙනවා. මම මෙතන මූලික පතරම නිර්මාණය කරගන්න විදිහ ඔයාලට මෙතන කියා දෙන්නේ නැහැ. මොකද මම මීට කලින් මේ පිළිබඳව විස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම පහළ description box එකේ දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් බලාගෙන ඒ කියා දෙන ආකාරයට මූලික පතරම නිර්මාණය කරගෙන ඉන්න. ඉතින් මෙතනදී එකම එක වෙනසක් සිදු කරනවා. ඒ තමයි මෙන්න මේ රැගල් රේඛාව නිර්මාණය කිරීම. මූලික පතරමේදී අපි උරහිස මිනුම මෙන්න මේ ආකාරයට දෙකට බෙදාගෙන එන මිනුම තමයි අපි මෙතන රැගල් උස විදියට ලකුණු කරන්නේ. ඉතින් රැගල් උස විදියට ලකුණු කරලා තමයි අපි රැගල් රේඛාව ඇඳේ. නමුත් මෙතනදී අපි මෙන්න මේ එන උසට, ඒ කියන්නේ උඩහිස දෙකෙන් බෙදුවාම අපිට ලැබෙන මිනුමට තව අඟල් භාගයක් එකතු කරලා තමයි අපි මේ රැගල් රේඛාව ඇඳ ගන්න ඕනේ. අන්න ඒ උස තියලා තමයි රැගල් රේඛාව අඳින්න ඕනේ. අන්න ඒ වෙනස තමයි මෙතනදී මේ පතරමේදී සිද්ධ වෙන්නේ. අනිත් සියල්ලම මූලික පතරම නිර්මාණය කරගත් ආකාරයටම නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ අපි මෙන්න මේ රැගල් උස රේඛාව සහ රැගල් රේඛාව හමුවන මුල්ලේ සිට ඉහළට අපි ලකුණු කරන ස්ථානය, අන්නේ මැද ස්ථානය මෙන්න මේ ආකාරයට ලකුණු කරගෙන අන්නේ ලකුණු කරගත්ත ස්ථානය හරහා යන ආකාරයට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ අපි කර හැඩයක් ඇඳගෙන තියෙනවානේ. අන්නේ කර හැඩයේ සිට මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට රේඛාවක් ඇඳ ගන්න. මම මේ අඳින විදිය බලා ගන්න. එතකොට ඔයාලට ගොඩක් හොඳින් මේක පැහැදිලි වෙයි. දැන් අපිට මේ විදිහට විතරක් ඇඳලා මදි. මොකද මෙතනදී අපි ඉදිරිපස කර හැඩයට විතරයි මේ රේඛාව ඇඳගෙන තියෙන්නේ. අපි මේ රේඛාව මෙන්න මේ පිටුපස කර හැඩය දක්වාම ඇඳ ගන්න ඕන. දැන් මම ඔයාලට පැහැදිලි වෙන්න මෙන්න මේ විදිහට මාක් කරා නම් මෙතන A කියලා මාක් කරනවා. ඉතින් මෙන්න මේ හරිය මම B විදිහට ලකුණු කරනවා. අපි දැන් කරන්න ඕන මෙන්න මේ A ලක්ෂයේ සිට මේ B ලක්ෂය දක්වා මෙන්න මේ රේඛාවේ දුර මැන ගන්න ඕන. අපි A මැන ගන්න දුර අපිට මෙන්න මේ A ලක්ෂයේ සිට නැවත මෙන්න මේ පැත්තට වක්‍ර වෙන ආකාරයට දැන් මේ කොටස තියෙන්නේ උඩ පැත්තට වක්‍ර වෙලා මෙන්න මෙතනින් අපි ඇඳ ගන්න ඕනේ. මේක අනිත් පැත්තට වක්‍ර වෙන විදිහට ඇඳ ගන්න ඕනේ. ඒ A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා තියෙන දුරම එන විදිහට. ඉතින් මේ මම අඳින විදිය බලා ගන්න. එතකොට පැහැදිලි වෙයි. දැන් මම මෙතන මේ සෙන්ටිමීටර් වලින් මේ බ්ලොක් එක නිර්මාණය කරලා තියෙන නිසා මම සෙන්ටිමීටර් වලින් මේ පැත්ත ලකුණු කර ගන්නවා. ඔයා අඟල් වලින් ලකුණු කරන නිසා ඔයා අඟල් වලින් තමයි මෙතනත් මැන ගන්න ඕන. ඉතින් දැන් මට මෙතන මැනගත්තම සෙන්ටිමීටර් 2ක් විදිහට තමයි මෙතන ප්‍රමාණය ලැබෙන්නේ. ඒ ආපු සෙන්ටිමීටර් 2 ප්‍රමාණය දැන් මම මෙන්න මේ A ලක්ෂයේ සිට මේ පැත්තට මෙන්න මේ ආකාරයට තියලා ලකුණු කර ගන්නවා. මේ විදිහට ලකුණු කරගෙන දැන් මම මෙන්න මේ ආකාරයට මේ පැත්තට රේඛාව ඇඳ ගන්නවා. එහෙම ඇඳගෙන දැන් මම මෙන්න මේ ස්ථානයේ C ලක්ෂය විදිහට ලකුණු කරනවා. දැන් අපි මෙතන අත නිර්මාණය කරද්දී ඔයාට පුළුවන් කෙලිම මෙන්න මේ අපි අඟලක් පහත් කරලා උරහිස රේඛාව ඇඳගත්තානේ. අන්න රේඛාවම කෙලිම ඉදිරියට ලකුණු කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඟලක් පහත් නොකර අපි ලකුණු කරගත් ස්ථානයේම ඉදිරියටම ලකුණු කර ගන්නත් පුළුවන්. ඔයා කැමති ආකාරයට එතන ලකුණු කර ගන්න පුළුවන්. අද මම මෙතනදී ලකුණු කරන අපි අඟලක් පහත් කරලා ඇඳගත් රේඛාව කෙලිම ඉදිරියට දික්වන ආකාරයට ඇඳ ගන්නවා.
ඉතින් දැන් මෙන්න මේ විදිහට රේඛාව ඇඳගත් පසු අපිට පුළුවන් අපේ අත දිග අවශ්‍ය තරම් අරගෙන ඒ ප්‍රමාණයට මෙහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා මේ රේඛාවේ ලකුණු කරගන්න පුළුවන්. ඔයාට මේ කරවට මිම් අරන් තියෙන ස්ථානයේ සිටම අත දිග දක්වා උස මැන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් උරහිස මිම්ම ලකුණු කරලා තියෙන ස්ථානයේ සිට ඉදිරියට අත උස අවශ්‍ය තරම් ලකුණු කර ගන්න පුළුවන්. ඉතින් දැන් අද මම මෙතන උරහිස දක්වා උස අරන් තියෙන තැන සිට ඉදිරියට තමයි ලකුණු කරන්නේ. මම අඟල් 6ක් විදිහට තමයි උස අරන් තියෙන්නේ. ඒකට අඟලක් මෙහුම් වාසි එකතු කරනවා. ඉතින් ඒකත් එක්ක අඟල් 7ක් විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට මම ලකුණු කර ගන්නවා අවශ්‍ය අත උස. අත උස ලකුණු කරගෙන දැන් අපිට පුළුවන් ඒ අත උස ලබාගත් ස්ථානයේ තියෙන අත වට ප්‍රමාණය මැන ගන්න. ඒ වට ප්‍රමාණය මැනගෙන මෙන්න මේ ආකාරයට දෙකට බෙදලා එතනදිත් අපි මෙහුම් වාසි අඟල් භාගයක් සහ බුරුලට අඟල් භාගයක් විදිහට එකතු කරනවා. ඔයා මෙතනදී මෙහුම් වාසි වලට වැඩිපුර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණයම තමයි මෙතනදී අපි අතටත් එකතු කරන්න ඕන. ඉතින් දැන් මම මෙතන මෙහුම් වාසි අඟල් භාගයක් සහ බුරුලට අඟල් භාගයක් විදිහට තමයි එකතු කරන්නේ. අතවට ප්‍රමාණය දෙකට බෙදලා ඒන ප්‍රමාණයට තමයි අපි මේ අඟලක ප්‍රමාණය එකතු කරන්නේ. ඉතින් ඒ විදිහට එකතු කරලා ලකුණු කළා මෙන්න මේ ආකාරයට අපි මේ රේඛාවට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. සීල අක්ෂරය තමයි අපි සම්බන්ධ කරගන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ අත කොටස වෙනම සහ හැට කොටස වෙනම කපාගෙන රෙදි මත තියලා කපා ගන්න. ඉතින් මෙතනදී කපා ගනිද්දී ඔයා වැඩ කරන්න ඕන වැදගත්ම දේ තමයි මේ අත කොටස හැට කොටසත් එක්ක සම්බන්ධ වෙන අපි අනිවාර්යයෙන්ම මෙහුම් වාසි තියන්න ඕනේ. ඒ වගේම හැට කොටසටත් අත කොටසත් සමග සම්බන්ධ වෙන මෙහුම් වාසි තියන්න ඕනේ. ඉතින් අපි මේ මෙහුම් වාසි තියන්න ඕනේ. දැන් අත කොටසේ මෙන්න මේ රේඛාව දිගේ තමයි අපි මෙතනින් කපලා වෙන් කරන්නේ. ඉතින් ඒක නිසා අත කොටස රෙදි මත තියලා කපා ගන්නෙදිත් මෙන්න මේ රේඛාවෙන් ඉදිරියට අඟල් භාගයක මෙහුම් වාසි තියන්න ඕන. ඒ වගේම 60 කොටසෙත් මෙන්න මේ රේඛාවෙන් ඉදිරියට අඟල් භාගයක මෙහුම් වාසි තියන්න ඕන. මේ කොටස් දෙක එකට සම්බන්ධ වෙන්න. දැන් මම මේ අත කොටස මෙතනින් කපලා වෙන් කර ගන්නවා. සමා වෙන්න ඕනේ. මම මෙතන රෙදි මත තියලා කපා ගන්න විදිය ඇත්තටම වීඩියෝ වෙලා නැහැ. මම පස්සේ තමයි දන්නේ ඒක වීඩියෝ වෙලා නැහැ කියලා. ඉතින් ඔයාලා මම අර කිව්ව ආකාරයට මෙහුම් වාසි තියලා ඒ කියන්නේ 60 කොටසත් තමයි සම්බන්ධ වෙන්න. අතේ අපි ඇඳගත රේඛාවෙන් ඉදිරියට මෙහුම් වාසි සහ 60 කොටසේ ඇඳගත රේඛාවෙන් ඉදිරියට මෙහුම් වාසි අඟල් භාගයක් තියෙන ආකාරයට තියලා කපා ගන්න. ඉතින් මේ විදිහට කපාගෙන තමයි මේ කොටස් ටික තියෙන්නේ. දැන් මම ඉදිරිපස සහ පිටුපස පළුව ඒ වගේම අත් කොටස් දෙක මෙන්න මේ කොටස් හතර තමයි මේ ආකාරයට මම දැන් කපාගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේ කොටස් ටික මසා ගන්න කොහොමද කියලා. දැන් මම මෙන්න මේ ආකාරයට කොටස් හතරම අරන් තිනවා. ඒ කියන්නේ ඉදිරිපස සහ පිටුපස පළුව සහ අත් කොටස් දෙක. ඉතින් අපි මුලින්ම ඉදිරිපස කොටසට මේ අත සම්බන්ධ කරගමු. ඉතින් අත සම්බන්ධ කර ගැනීමේදී ඔයා මෙන්න මේ වගේ කට් මාක් එකක් දාගන්න ඉදිරිපසට එන්න ඕන පැත්තෙන්. එතකොට ඔයාට ගොඩක් පහසුයි මේක ඉදිරිපසට මේ පැත්ත තියලා මසා ගන්න. ඉතින් මුලින්ම අපි මෙන්න මේ 60 කොටස අරගෙන හොඳ පිට පැත්ත උඩට තමයි තියෙන්න ඕන. මෙන්න මේ ආකාරයට එතකොට අත කොටසේ කන පිට තමයි උඩට තියෙන්න ඕන. මෙන්න මේ විදිහට තියලා අපිට පුළුවන් දැන් මෙන්න මෙතන මසාගෙන යන්න. මෙන්න මේ විදිහට තමයි අපි එතන මසාගත් පසු ලැබෙන්නේ. ඉතින් අපිට පුළුවන් දැන් අනිත් ස්ලිව් එකත් මේ ඉදිරිපස කොටසේ අනිත් පැත්තට සම්බන්ධ කරගන්න. ඒ පැත්තේ අපි ආකාරයටම තියලා මසාගෙන යමු. දැන් මම මෙන්න මේ ආකාරයට ඉදිරිපසට මෙන්න මේ ස්ලිව් කොටස් දෙකම සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් පිටුපස කොටස අරගෙන, කියන්නේ 60 කොටසේ පිටුපස කොටස අරගෙන එතනට මෙන්න මේ ස්ලිව් කොටස් දෙක මේ ආකාරයටම සම්බන්ධ කරගන්න.
අපි අර ඉදිරිපසට සම්බන්ධ කරගත ආකාරයටම තමයි මසා ගන්න තියෙන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේ මසාගෙන යන්නේ මම. ඉතින් මේ තියෙන්නේ මම මේ ආකාරයට ඉදිරිපස සහ පිටුපස පළුවට අත් කොටස් දෙක සම්බන්ධ කරගත් පසු ලැබෙන විදිහ. ඉතින් ඔයාලට පේනවා ඇති රැග්ලන් ස්ලිව් එක එන්න ඕන ආකාරයට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තියලා අපිට පුළුවන් දැන් කඩ මසා ගන්න. කඩ මසා ගැනීමට පෙර ඔයා අනිවාර්යයෙන්ම මේ අපි මසාගත්ත ස්ලිව් එක සම්බන්ධ කරගත්ත කොටස් හතරම ඕවර්ලොක් කරගන්න ඕන. ඉතින් ඕවර්ලොක් කරගෙන ඉවර වෙලා තමයි අපි සයිඩ් එක මහන්නේ සහ කඩවට මසා ගන්න. ඉතින් කඩවට මසා ගැනීමේදී ඔයාලට පුළුවන් පයිපින් කරන්න. ඉතින් පයිපින් එක පෙනෙන විදිහටත් පුළුවන්. ඒ වගේම පයිපින් එක පෙනෙන්නේ නැති ආකාරයට මසා ගන්නත් පුළුවන්. අද මම මසා ගන්න යන්නේ ඔයාලට පයිපින් එක සම්පූර්ණයෙන්ම ඇතුළට නැවෙන ආකාරයට තමයි මසා ගන්න. ඒ කියන්නේ එළියෙන් පයිපින් එක පෙනෙන්නේ නැති ආකාරයට. දැන් මම මෙන්න මේ ආකාරයට බයස් පටියක් අරන් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක මසා ගන්න කියලා. මෙතන මේ බයස් පටිය මම මුලින්ම සම්බන්ධ කරගන්න යන්නේ අපේ මේ පිටුපස 60 කොටසේ පිටුපස මැද සිට. ඉතින් මෙතන ඔයාලට ලකුණු කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කට් මාක් එකක් දාගන්න හරි මැද එන ආකාරයට. මෙතන සිට අපිට පුළුවන් මේ බයස් පටිය සම්බන්ධ කර ගැනීම පටන් ගන්න. ඉතින් මෙතන පටන් ගැනීමේදී ඔයා මුලින්ම දැන් මේ බයස් පටිය ගත්තාම අපි මේ බයස් පටිය පටන් ගන්න ස්ථානයෙන්ම මසාගෙන යන්නේ නැහැ. මෙතන අපි පොඩි ඉඩ ප්‍රමාණයක් තියන්න ඕන. මොකද මේ බයස් පටිය අපි මේ කර වටේටම සම්බන්ධ කරගෙන ගිහින් අවසන් වෙද්දී මෙන්න මේ කොටසත් සමග සම්බන්ධ වෙන්න ඕන. ඉතින් එන්න ඒ ආකාරයට සම්බන්ධ කිරීම සඳහා අපි මෙතන පොඩි ඉඩ ප්‍රමාණයක් තියලා තමයි මහන්න පටන් ගන්න ඕන. මෙන්න මේ ආකාරයට තියලා දැන් අපි බලමු මේක වටේටම මසාගෙන යමු. ඉතින් අපි මේ පයිපින් එක සිදු කරද්දි කරන්න ඕනේ මේ 60 කොටසේ හොඳ පිට පැත්තෙන් තමයි අපි මේ බයස් පටිය තියලා මසාගෙන යන්න ඕන. මෙන්න මේ ආකාරයට හොඳ පිට උඩට සිටින ආකාරයට තියලා දැන් වටේටම මසාගෙන යමු. මෙන්න මේ විදිහට මසාගෙන ඇවිල්ලා මෙන්න මේ ස්ථානයට එන්න කලින් අපි මේ මැස්ම මේ ආකාරයටම නතර කරලා අපිට පුළුවන් මෙන්න මේ කොටස් දෙක එකට මෙන්න මේ ආකාරයට තියලා මෙතන සම්බන්ධ කරගෙන ඉන්න. ඉතින් සම්බන්ධ කරගෙන පස්සුව නැවත අපි අර නවත්තපු තැනින් මසා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙන්න මේ ආකාරයට මෙතනින් නතර කරගන්නවා. ඉතින් මම පොඩි කට් මාක් එකක් දැම්මා. අපිට මැස්ම එන්න ඕනි ස්ථානේ හොයාගන්න. මෙන්න මේ ආකාරයට මේ මැස්ම නතර කරනවා. නතර කරලා අපි මේ කොටස් දෙක දැන් එකිනෙකට සම්බන්ධ කර ගන්නවා මෙන්න මේ ආකාරයට තියලා. ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන වැඩි කොටස කපලා ඉවත් කරගන්න. දැන් අර අපි කලින් අතර කරපු ස්ථානයේ සිට නැවත ඉදිරියට මෙන්න මේ ආකාරයට මසාගෙන එන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. අපි ඒ කොටස වටේටම අල්ලගත් පසු ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ කොටස නවලා මසා ගන්න. ඉතින් මම අර කලින් කිව්ව ආකාරයට මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම ඇතුළට නැවෙන විදිහට තමයි අද මම මේක මසා ගන්නෙ. ඉතින් මේ විදිහට අපිට මේ කොටස හරියට නවා ගන්න නම් ඒ පහස සඳහා අපිට පුළුවන් මෙන්න මේ අපි දැන් මේ කොටස් දෙක සම්බන්ධ කරගත්ත ඉඩ ප්‍රමාණය. කියන්නේ මෙන්න මේ කොටස් දෙක සම්බන්ධ කරගත මෙන්න මේ ඉඩ ප්‍රමාණය අපිට පුළුවන් මේ පයිපින් එක පැත්තට තියලා මැහුමක් දාගෙන යන්නේ වටේටම.
මෙන්න මේ ආකාරයට මම දැන් වටේටම මසාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේ කොටස මෙන්න මේ විදිහට නවලා සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට නැමෙන්න තියලා මේ ආකාරයට වටේටම මසාගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එතකොට අපිට හොඳ පිටින් පෙනෙන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට දැන් අපි මසාගෙන යමු. මෙන්න මේ ආකාරයට තමයි අපිට අවසානයේ දකින්න ලැබෙන්නේ. ඉතින් මෙතන හොඳට අයන් කරගන්න ඕනේ. අයන් කරගත්තාම මෙන්න මේ රැලි ගතිය වගේ තියෙන එක නැතිව යනවා. ඉතින් හොඳට අයන් කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේක සයිඩ් මූටුව සිදු කරන්න. සයිඩ් මූටුව සිදු කිරීමට පෙර වාට අත කොටසේ වාටිය නවාගෙන මසා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සයිඩ් මූටුව සිදු කරලා පසුව වාටිය නවාගෙන මසා ගන්නත් පුළුවන්. මම මුලින්ම අතේ වාටිය නවාගෙන මසාගෙන ඉන්න මෙන්න මේ ආකාරයට පසුව සයිඩ් මූටුව සිදු කරනවා. මෙන්න මේ ආකාරයට මම දැන් අත් දෙකේම වාටිය නවාගෙන මසාගෙන තියෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් අංශ මූටුව සිදු කරන්න. මේ ආකාරයට මසාගෙන හොඳ පිටපැත්තට හරවගත් පසු අපිට මෙන්න මේ ආකාරයට තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට අපිට රැග්ලන් ස්ලීව් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්ව ආකාරයට ඔය අනිවාර්යයෙන්ම මේ මැස්මක් සිදු කරලා පසුව අයන් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. එතකොට තමයි මේ හැම මැස්මක්ම ලස්සනට තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳ නීට් එකක් තියාගන්න නම් අයන් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන. මෙතන අර මම සෙන්ටිමීටර් වලින් අරන් තියෙන නිසා තමයි පොඩ්ඩක් රැලි ගතියක් ඇති වෙන්නේ. ඒක අඟල් වලින් ගත්තාම ඔයාට අර ලොකු ප්‍රමාණයක් එන අවස්ථාවේදී ඔයාට හොඳට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට ලස්සනට රැග්ලන් ස්ලීව් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආකාරයට වගේම ඉලාස්ටික් කරන ලද රැග්ලන් ස්ලීව් එකක් තියෙනවා. ඉතින් ඒකත් ඉදිරි වීඩියෝ එකකින් ඔයාට ඒ පිළිබඳවත් අරන් එන්නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයා අද මේ වීඩියෝ එකකින් ඉගෙන ගත්තේ රැග්ලන් ස්ලීව් එක නිවැරදිව මසා ගන්න ආකාරය ගැන. මේ විදිහට මසාගත රැග්ලන් ස්ලීව් එක ඇඳුමට ලස්සන හැඩයක් ලබා දෙනවා වගේම අපේ මේ අත් චලනය කිරීමට පහසුවක් ලබා දෙන ඩිසයින් එකක් තමයි මේ රැග්ලන් ස්ලීව් එක කියන්නේ. ඉතින් මේ වගේ ඇඳුම් මැසීමේ ක්‍රම, පැටර්න් කටින් සහ ෆැෂන් ඩිසයින් පිළිබඳව තවත් වීඩියෝ බලන්න නම් අපේ Pretty Fashion by Shamali channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් like කරන්න, share කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් එහෙනම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. ආයෙමත් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.